ඔය හිත්වල කහට අයින් කරන්න, අමනාප අයින් කරන්න, කලබල ගති අයින් කරන්න. දුකෙන් ඉන්න එපා, ශෝකෙන් ඉන්න එපා, අඬ ඉන්න එපා. කරදර කියන ඒවා කාටවත් තියෙනවා. ප්‍රශ්න කියන ඒවා කාටවත් තියෙනවා. හිත හදාගන්න. අපි ගොඩාක් පැරණි කර්ම ගෙව ඉන්නේ දැන්. අපි පැරණි කර්ම ගෙව ඉන්නේ. මේ පින ප්‍රබල අයගේ යුගයක්ද පින අඩු කාලයේ අයගේ යුගයක්ද මේ? පින අඩු අයගේ යුගයක්. පින අඩු අයට කරදර අඩුයිද වැඩිද? අර නිවන් දකින්න මහා ශ්‍රාවිකාවක් වෙන්න පින් තිබුණ පටාචාරාටත් වෙච්ච දේවල් දිහා බලනකොට අපිට මොන ප්‍රශ්නද? පින්වතුනි, පින්වත් දුවේ පුතේ, ඒකයි උඹලට කියන්නේ. අම්මලා තාත්තලා කියන දේ ඇහුවේ නැති වුණත්, කවුරු කියන දේ ඇහුවේ නැති වුණත්, බුදුරජාණන් වහන්සේගේ බණපදයක් ඉදිරියේ උඹලා දමනේ වෑනිලා. බුදු කෙනෙක්ගේ ශාසනය කොයි විදිහට ඔයාලා හිටියත් එදාට මේ හුරුව, මේ සංස්කාරය එදාටත් බලපානවා. ළඟදී අම්මා කෙනෙක් කියනවා, ඒ අම්මට දැන් වයස අවුරුදු 50ක් විතර. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. අහම්බෙන් ෆෝන් එක මේ ශ්‍රද්ධාරු ටීවී එකෙන් යන බණක් අහලා. ඒ ෆෝන් එක බේදා බණ අහලා තියලා තියෙන්නේ ආයෙ මම බොන්නේ නැහැ කියලා. අවුරුදු 50ක් බීපු අහපු පළවෙනි බණෙන්ම බීමනව නතර කළා. ඔය වාගේ අයට බුදුවරු මුණ ගැහිද්දී වහා අකුසල් දුරු කරනවා, කුසල් උපදවනවා. තමන් ධර්මයට එනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ දැන් කරන්නේ හොඳද නරකද කියන එකත් එක්ක නෙවෙයි. එයා නරකට යොමු වෙලා හිටියා. හොඳ නරක ඇහෙනකොට, පින්පව් ඇහෙනකොට, ධර්මයේ ඇහෙනකොට එයා ජීවිතේ වෙනස් කරනවා.